වෙනදා වගේම අදත් මම ඔයාව ආදරයෙන් සාදරයෙන් මගේ channel එකට පිළිගන්නවා. ඉතින් අද මාත් එක්ක රසම රස බත් ටිකක් හදන්න තමයි ඔයාලා මේ එකතු කරගන්නේ. ඉතින් මගේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම මට like එකක් දාන්න, comment එකක් දාන්න කියලා මම ඉස්සල්ලාම ඔයාලට මතක් කරනවා. මේ බත් එක නම් වැඩිපුරම කන්නේ මැද පෙරදිග අය. මේකේ නම තමයි මැචබුස්. ඉතින් මැද පෙරදිග සේවය කරන අය නම් මේක හදන්න දන්නවා. ඉතින් මාත් එක්ක ඔයාලත් හදලා මේ විදිහට කාලා බලන්නකෝ. මම ඉස්සල්ලාම මේකට දාගත්තේ තෙල් ටිකක් දාලා ඉවරලා ලුණුයි සුදු ලුණුයි කපලා එකට දාලා පොඩ්ඩක් ටෙම්පරාදු වෙන්න තියලා කුකුල් මස් කකුල් තමයි මම මේකට ගත්තේ. ඒ කකුල් ටික අරගෙන මේකට දාලා ඒ ලුණුත් එක්ක හොඳට ටෙම්පරාදු වෙන්න තිබ්බා. ඒ වගේම මතක ඇතු ඔයාලා මේකට රම්පේ කරපිංචයි දාගන්න ඕනේ. ඊළඟට ඉතින් මම මේ දාන්නේ බිරියානි පවුඩර් එක. මේ බිරියානි පවුඩර් එකෙන් මම හැඳි දෙකක් විතර දානවා. ඉතින් බිරියානි පවුඩර් එකම ඕනේ නැහැ ඔයාලට. මේකට 3-5යි කතමන් කරන රස අනුව මිරිස් කුඩුයි කහ කුඩුයි ටිකක් එකතු කරගන්න. ඒ වගේම මේකට කුරුඳු පොත්තක්, ඒ වගේම ගම් මිරිස් ඇට 2-3ක්, එන සාලටයක්, කරාමු නැටි 2-3ක් මේකට එකතු කරගන්න. මම ඒවා එකතු කරගන්නේ නැත්තේ මම බිරියානි පවුඩර් එකේ ඒවා තිබ්බ හින්දා. ඉතින් මේකට මම ඉඟුරු කෑල්ලකුත් එකතු කරගන්නවා. ඒ වගේම මම රස අනුව ලුණුත් දාලා මේක තැම්බෙන්න තියනවා ලිපෙන්. මේ විදිහට ඉතින් මස් එක තැම්බෙනකොට පොඩ්ඩක් ඇරලා ඉවරලා කූරු ගහලා ආපහු වහලා හොඳට මස් එක තම්බ ගන්න ඕනේ. මස් එක තැම්බෙනකන් ඉතින් මම මේ හදන්නේ සලාද කොළ ටික හොදලා වතුර බේරගන්න තියන්න තමයි. ඉතින් මේකට සලාද කොළත් එකතු කරගෙන කනකොට හරිම රසයි. ඉතින් සලාද කොළ නැත්තම් ඒක අත්‍යවශ්‍යම නෑ. මම ආයෙමත් මස් එක ඇරලා කූරු ගහලා ඉවරලා දැන් මේ මම හදන්නේ හාල් ටික හොදගන්න. මම මේකට ගත්තේ සම්බා හාල්. ඉතින් සම්බා හාල් ටික මම හොඳට හොද ගන්නවා. මම මේ බත් එක ඉතින් උයාගන්නේ රයිස් කුකර් එකේම තමයි. මම මේ මස් ටික තැම්බෙන්න තිබ්බට පස්සේ මම රයිස් කුකර් එකට ඒ මස් ටිකත් එකතු කරගන්නවා ඒ වතුරත් එක්කම. ඊට පස්සේ බත් එකේ වතුර ඇතිද කියලා බලලා ඉවරලා අපිට තේරෙනවනේ බත් එකට වතුර කොහොමද එන්න ඕනේ කියලා. ඊට පස්සේ ඒක ඇතිද බලලා ඉවරලා මම මේක රයිස් කුකර් එකෙන් තියා ගන්නවා. මේ වෙලාවේ මතක ඇතුවම ලුණු බලන්න. බලන්නකො ඉතින් මගේ හැම වැඩටම උදව් කරන මගේ රත්තරන් පුතා ඉතින් මට දැනුත් උදව් කරනවා. ඉතින් මම බත් එක රයිස් කුකර් එකේ තියා ගන්නවා. මේ වෙලාවෙදි නම් මගේ බත් එක ඉඳිලා ඉවරයි. ඉතින් මම දැන් බත් එක පොඩ්ඩක් උඩ කූරු ගහ ගන්නවා. කූරු ගහලා පොඩ්ඩ වෙලාවක් වහලා තියෙනවා. ඊට පස්සේ තමයි අපි බත් එකේ රස බලමු. මම
ඉතින් පිඟාන සලාද කොලත් තියලා ඉවරලා බත් ඊට උඩින් බෙදාගෙන බත් කන්න තමයි හදන්නේ. ඉතින් ඔයාලත් මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න. ඒ වගේම මේ රෙසිපි එකට කැමති නම් මේක අනිවාර්යෙන් හදලා කන්න. ඇත්තටම රසයි. ඒ වගේම මට කමෙන්ට් එකක් දාන්න. මතක ඇතුව මගේ channel එක subscribe කරගෙන යන්න. ඉතින් ආයෙත් වීඩියෝ එකකින් එනකන් ඔයාලට බුදු සරණයි. පරිස්සමින් ඉන්න. ගිහින් එන්නම්.